මම ඔබ වෙත දැනුම රැගෙන පස්වැනි මානයෙන්. මේ වැඩසටහනේ අරමුණ ඔබගේ දැනුම් සීමාවෙන් එහා පවතින යථාර්ථයන් පෙන්වා දීමයි. මිනිස් සමාජයේ වසර දහස් ගණනක් සිට සොයා ගැනීමට උනන්දු වූත් විද්‍යාඥයන් විසින් පරීක්ෂණ සිදු කරනු ලැබුවත් තවමත් හරියාකාරද සොයා ගැනීමට නොහැකි වූ විශ්වයේ අතිශය රහසිගත තොරතුරු අපි මේ වැඩසටහන ඔස්සේ ඔබ වෙත රැගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මොනවද මේ රහසිගත තොරතුරු? මෙම වැඩසටහන තුළ පස්වැනි මානයේ ජීවීන් සැඟව සිටින බව කරුණාවෙන් සලකන්න. ජීවයේ මායාවෙන් අත්මිදෙමු. මෙම වැඩසටහනෙන් විශ්වයේ ගැඹුරුම රහස් ඔබ වෙත රැගෙන එන අතරම මානව භවචක්‍රයේදී ඔබගේ භවය භවචක්‍ර පියගැට පෙළෙහි ඉහළ මාන පඩියකට ඔසවා තැබීම මාගේ අරමුණයි. එනම් කිසිදා නොමියන, කිසිදා වියපත් නොවන, කිසිදු රෝගයකින් තොර, ආහාර අවශ්‍ය නොවන, කිසිදු බහිස්ත්‍රාවීය අපද්‍රව්‍යයක් පිට නොකරන, තම පරම්පරාව තමන් විසින් නොහදන ආදී සැහැල්ලු අතිශය තෘප්තිමත් කාලය හරහා ඒ අතමෙන්ම විශ්වයේ හතරකොන සැනකින් ස්පර්ශ කළ හැකි ජීවියෙකු බවට ඔබව පත්කිරීමයි. මගේ පළමු වැඩසටහනෙන් මා ඔබට පැවසුවා ත්‍රිමාන ජීවියෙකු වශයෙන් ඔබට මේ පෘථුවියේ වාසය කරන විට මුහුණදීමට සිදුවන අති භයානක සිදුවීම් පහදා දෙන්නම් කියා. නමුත් සමහර පුද්ගලයන් මගේ පළමු වැඩසටහන ගැඹුරු වැඩි බව පැවසුවා. එම නිසා මා ඔබට පැවසුව මාතෘකාව පසුවට කල් තමා එයට පෙර හැම දෙනාගේම තේරුම් ගැනීමේ පහසුව සඳහා විශ්වයේ ජීවත්වන මට හමු වෙනත් මානවල ජීවීන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට තීරණය කළා. ජීවීන් කිව්වහම මට මතකයි අපි පාසැල් යන අවධයේදී ගොඩබිම වෙසෙන ජීවීන්, ජලයේ සිටින ජීවීන් වශයෙන් වර්ග කර ඉගෙන ගත්තා. පසුව වැඩිවියට පත්වන විට ත්‍රිමාන ජීවීන් පිළිබඳවත් විවිධ මානයන්හි ජීවීන් පිළිබඳව සංකල්පයන් එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා. පෘථුවියේ විද්‍යාඥයින්ට මෙතෙක් හමුවී ඇත්තේ ත්‍රිමාන ජීවීන් පමණයි. විද්‍යාඥයින් ත්‍රිමාන ජීවීන් වශයෙන් හැඳින්වූයේ උස, පළල, ගැඹුර පමණක් ගෝචර වන ජීවියෙකුටයි. ඔබත් එවැනි ජීවියෙක්. මන්ද ඔබ දකින සෑම වස්තුවක්ම ඔබට ගෝචර වනුයේ ඔය කෝණ තුනෙනි. එමෙන්ම බොහෝ විට මෙවැනි ජීවීන්ට වාසය කිරීමට පාෂාණමය ග්‍රහලෝකයක් අවශ්‍ය වෙයි. ඊළඟට විද්‍යාඥයන් ජීවියෙකු වශයෙන් සලකනුයේ පැවැත්ම සඳහා ආහාර ලබාගන්නා බහිස්ත්‍රාවීය ද්‍රව්‍ය පිට කරන වර්ගයා බෝ කරන බාහිර පරිසරයට සංවේදී යම් වස්තුවක් වේද එය ජීවයක් වශයෙනි. මම මෙතනදී ත්‍රිමාන ජීවීන් ගැන කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මං බලාපොරොත්තු වෙන්නේ ක්ෂුද්‍ර ශක්ති අණුවලින් නිර්මාණය වූ සිව්වන පස්වන මානවල ක්වොන්ටම් ජීවීන් පිළිබඳවයි. ඒ අණුව මෙතනින් එහාට තිබෙන දැනුම ඔබට ගෙන එන්නම්. එසේනම් ඔබව ජීවයේ මායාවෙන් මුදවා ගන්නම්. මාහට පෘථුවියේ මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතදීද විවිධ ක්වොන්ටම් ජීවීන් හමුවී තිබෙනවා. මෙතනදී මම ඒ ජීවීන් බවට පරිවර්තනය වී ඔවුන්ගේ ස්වරූපයන් නිරීක්ෂණය කරනු ලබනවා. පෘථුවියේ විද්‍යාඥයන් හතරවන දිශාව නැත්නම් මානය ලෙස දකින්නේ කාලයයි. ඒක හරි. හතරවන දිශාව කාලය තමයි. එය නිවැරදි. නමුත් ඔවුන්ට එය
සංකල්පයක් පමණයි. එහෙම කාලය ගෝචර වන ජීවියකු ඔවුන්ට මේ දක්වා හමු වෙලා නෑ. නමුත් ඉන්නවා. කොහෙද? ඔබ ගාව. ඔබ ගාව. මම දැන් ඔබව නිර්මාණය වෙලා තියෙන විදිහ පෙන්වා දීමට කැමති. ඔබට භෞතික ශරීරයක් තිබෙනවා. ඔබට ඒක පේන්න තිබෙනවා නේද? ඒක නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු වලින්. එය මෙන්ම එහි පැවැත්මට අවශ්‍ය කරන සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යයන් එහාට මෙහාට වෙලායි. එතකොට මේ පරමාණු මෙන්ම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ සූර්ය ශක්තියෙන්. එම නිසා ඔබගේ මව ඔබව බිහිකෙරුවාට සත්‍ය වශයෙන්ම ඔබව නිර්මාණය කර පෝෂණය කරනුයේ සූර්යයි. ඔබගේ මව ඔබට අහිමි වූ අවස්ථාවක තනිව ජීවත් විය හැකිවුවත් සූර්යා නොමැති වූහොත් ඔබට සුළු මොහොතකින් අත්විඳීමට සිදුවන ඉරණම සිතාගත නොහැකි. ඊළඟට තමයි වැදගත්ම කාරණාව. ඔබගේ භෞතික ශරීරය වටා භෞතික ශරීරය වෙලාගෙන ඒලියන් කෙනෙකු වැඩෙනවා. ඔහු විසින් ඔබගේ භෞතික ශරීරය මෙවලමක් වශයෙන් භාවිතා කරමින් ඔහුගේ වැඩකටයුතු ඉටු කරගනු ලබනවා. ඔහු මන්දාකිනි ජීවියෙක් මිසක් පෘථුවියේ ජීවියෙක් නෙවෙයි. ඔහු නිර්මාණය වී ඇත්තේ පරමාණුවලින් නොවේ. එම නිසා ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යවල සංයුතින් ඔහු තුළින් දැකිය නොහැකි. ඒකයි මම ඔහු ඒලියන් කෙනෙකු බව සඳහන් කළේ. ඔබ මිය ගියාට පසු ඔහු මිය යන්නේ නැත. ඔබගේ භෞතික ශරීරය බිඳ වැටෙන විට ඔහු වෙනත් භෞතික ශරීරයක් ග්‍රහණයට නතු කරගනු ලබනවා. එය ඔබගේ පෘථුවියෙන්ම හෝ ආලෝක වර්ෂ ලක්ෂයක් පවන විශාල මන්දාකිනියේ වෙනත් ග්‍රහලෝකයකින් විය හැකි. ඒ අනුව ඔබට දැන් වැටහෙනවා නේද ඔබ ගාව ජීවීන් දෙදෙනෙකු සිටින බව. මෙයින් එක් ජීවියෙකු සූර්යාගේ ශක්තියෙන් නිර්මාණය වී ඒ මත යැපෙන අතර ඇස්ට්‍රල් බොඩියක නමැති අනෙක් ජීවියා නිර්මාණකයින් නිර්මාණය කර ඇත්තේ මන්දාකිනියක මැද පිහිටි කළුකුහරේ ශක්තිය උපයෝගී කර ගැනීමෙනුයි. එම නිසා එම ජීවියාගේ වපසරිය මහා කළුකුහරේ වපසරියට සමාන වෙනවා. මෙම ජීවීන් දෙදෙනාගෙන් භෞතික ශරීරය නමැති ජීවියාට තනිව කාර්යයන් සිදු කළ නොහැකි. ඔහුට ඇස්ට්‍රල් බොඩියක නමැති දෙවෙනි ජීවියාගේ ශක්තිය අවශ්‍ය වෙනවා. නමුත් දෙවෙනි ජීවියාට භෞතික ශරීරය නොමැතිව තනිව කාර්යයන් ඉටු කරගත හැකි. දැන් ඔබට වැටහෙනවා ඇති ඔබව නිර්මාණය කර බලය සපයනුයේ මේ බල සම්පන්න ග්‍රහවස්තු දෙකකින් බව. මෙහිදී සූර්යා මා වශයෙන්ද මන්දාකිනිය මැද පිහිටි කළුකුහරය පියා වශයෙන්ද මූලිකත්වය ගන්නවා. මම දැන් මෙතනදී මාගේ පර්යේෂණ අනුව ඔබගේ ඇස්ට්‍රල් බොඩියක සිව්වන මානයේ ජීවියෙකු වශයෙන් වර්ග කිරීමට ලක් කරනවා. නැත්නම් හඳුන්වා දෙනවා. මට විශ්වයේ හමු ත්‍රිමාන ජීවීන්ගෙන් පසුව හතරවන මානයට මා ලඝු කරනුයේ භෞතික ශරීරයෙන් පිටතට ගොස් නැවත භෞතික ශරීරයටම ඇතුළු විය හැකි ජීවියෙක්. මිනිස් ආත්මයන් මෙන්ම භෞතික ශරීරය මිය යන අවස්ථාවේ ශරීරයේ පිටත රැඳී සිටීම නිසා නැවත ශරීරයට ඇතුළු වීමට උත්සාහ කරන විට භෞතික ශරීරය බිඳවැටීම හේතුවෙන් ඇතුළු වීමට නොහැකිව කාල අවකාශයේ හිරවෙන මිනිස් ආත්මයන්ය. ඇත්තෙන්ම මෙහිදී සිදුවනුයේ විශ්වීය පද්ධතිය විසින් ඇස්ට්‍රල් බොඩි එක
කාලය හෝ අවකාශය තුළ සංචාරය කලායයි වැරදියට වටහා ගැනීමයි. එවිට පුද්ගල ආත්මයන්ගේ ස්කන්ධය අනුව ඊළඟ භවයට ලඝු කිරීම සිදු නොකරයි. අවසානයේ සිදුවනුයේ මුළු විශ්වයේම විද්‍යාවේ පරාජය නැත්නම් ලොකුම අසාර්ථකත්වය නිසා සිව්වන මානේ ජීවියෙකු විශ්වයට බිහිවීමයි. ඔයගොල්ලො පෙරේතයෝ නැත්නම් යක්ෂ ආත්ම කියන්නේ මෙන්න මේ අයටයි. මීට අමතරව මේ සිව්වන මානය තුළ අනුජීවී කොටස්ද සිටිනවා. මම ඒවා පසුව හඳුන්වා දෙන්නම්. ඔන්න මම ප්‍රථම වරට කාලය ගෝචර වන සිව්වන මානේ ජීවියෙකු හඳුන්වා දුන්නා. මෙම ජීවියාට කාලය හරහා පසුපසට ගමන් කළ හැකි. මොහුට කාලය ගලා යන්නේ සෙමින්. එය පෘථුවියේ මානවයෙකු කාලය ගත කරනවාට වඩා 10න් එකක් පමණ අඩුවෙනි. එයට බලපානුයේ අදාළ සිව්වන බානේ ජීවියා සිටින ග්‍රහලෝකය හා මහා කළුකුහරය අතර පවතින දුර මත බලපානු ලබන ගුරුත්වයයි. ඒ අනුව එක් ග්‍රහලෝක මත සිව්වන මානජීවීන්ගේ කාලය ගලා යනුවේ වෙනස් ආකාරයකටයි. මෙම ජීවීන්ට කාලය හරහා ආපසු ගමන් කළ හැකි වුණත් අනාගතයට ගමන් කළ නොහැකි. කාලය හරහා අනාගතයටත් ගමන් කළ හැකි ජීවීන් විශ්වයේ සිටින බැවින් මොවුන් 4 වන මානයට වර්ගීකරණය කිරීමට මා පෙළඹුණා. එහෙමනම් පෘථුවියේ විද්‍යාඥයන් සිතූ පරිදි 4 වන මානය කාලය නම් ඔවුන්ට සාධාරණයක් ඉටු කර දීමද මගේ අරමුණක් වෙනවා. අපි එහෙනම් 4 වන මානයේ ජීවීන් පිළිබඳව කතා කිරීම දැනට නවත්වමු. අපි ඊළඟ වැඩසටහනෙන් ඔබට වඩාත් වැදගත් 5 වන මානයේ ජීවීන්, ඔවුන්ගේ තාක්ෂණය, හැකියාවන්, ඔබ 5 වෙනි මානයේ ජීවියෙකු බවට පත්වීමට සපුරා ලිය යුතු නිර්ණායකයන් ගැන කතා කරමු.